හිතන්න එකම එක පුද්ගලයෙක්ගේ දැක්මකින් මුළු මහත් ජාතියකම ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ දැවැන්ත චරිතයක් මෙහෙවපු සිංගප්පූරුවේ ඇදහිය නොහැකි පරිවර්තනය ගැන. හරි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. බලන්නකෝ මේ වෙනස. 1975 සිංගප්පූරුවයි අද තියෙන සිංගප්පූරුවයි කියන්නේ අහසට පොළොව වගේ. එදා තිබුණේ මොනවද? අධික විරැකියාවක්, මිනිස්සු අතරේ දරුණු වාර්ගික ගැටුම්, කිසිම ස්වභාවික සම්පතක් නැති අසරණ වෙච්ච පුංචි දූපතක්. හැබැයි අද ඒක ලෝකයේ ශක්තිමත්ම ආර්ථිකයක්, සමාජ ස්ථාවරත්වයක්, ඒ වගේම ඉහළම මට්ටමේ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවාවන් තියෙන ගෝලීය මධ්‍යස්ථානයක් වෙලා. ඉතින් ලොකුම ප්‍රශ්නය තමයි මේක. කිසිම දෙයක් නැති පොඩි දූපතක් එකම එක પરම්පරාවක් ඇතුළත මේ වගේ අදහගන්න බැරි දියුණුවක් ලැබුවේ කොහොමද? හොඳයි. ඒකට පිළිතුර තියෙන්නේ එකම එක නමක. එකම එක පුද්ගලයෙක් ළඟ. ඒ තමයි මේ ඇදහිය නොහැකි වෙනස පිටුපස හිටපු නිර්මාතෘ ලී ක්වාන් යූ. හරි, එනම් අපි බලමු කොහොමද ඔහුගේ මුල් ජීවිතයේ අත්දැකීම් එයාට පස්සේ කාලයක මුහුණ දෙන්න වෙන ඒ දැවැන්ත අභියෝගවලට ඔහුව හැඩ ගැස්සුවේ කියලා. ඔහුගේ දේශපාලන ජීවිතය හැඩ ගැස්වුනේ ඇත්තම තීරණාත්මක සිදුවීම් කීපයක් නිසා. මේ හැමදේම පටන් ගන්නේ 1942 දී ජපන් ආක්‍රමණයත් එක්ක. ඊට පස්සේ 1959 දී එයා පළවෙනි අගමැති වෙනවා. හැබැයි 1965 දී සිද්ධ වෙනවා යාගේ ජීවිතයේ ලොකුම කඩාවැටීම සිංගප්පූරුව මැලේසියාවෙන් එළියට දාන එක. අවසානයේදී 1990 දී අගමැති තනතුරෙන් ඉවත් වෙනවා. මේ හැම සිදුවීමක්ම හැම අත්දැකීමක්ම තමයි ඔහුව නිර්මාණය කළේ. ඔහුගේ නොසැලෙන අදිෂ්ඨානය ඒ දැඩි තීරණය ගොඩනැගෙන්නේ තරුණ කාලයේ යා අත්විඳපු ඒ ක්‍රූර ජපන් ආක්‍රමණයත් එක්ක. හිතන්න, නීතියක් නැති සමාජයක් ඇස් ඉස්සරහම කඩන් වැටෙන හැටි දකින්නවා. අන්න ඒ අත්දැකීම තමයි එයා තුළ ඒ අදහස ඇති කළේ සිංගප්පූරුව නැවත කවදාවත් බාහිර බලවේගයකට යටත් වෙන්න ඉඩ තියන්න බෑ කියන ඒ දැඩි අදිෂ්ඨානය. දැන් අපි යන්නේ සිංගප්පූරු ඉතිහාසයේ සමහර වෙලාවට තීරණාත්මකම වගේම සංවේදීම මොහොතට. ඒ තමයි මුළු රටක්ම වැටුණු පහළම තැන එයාලගේ ගමනේ ආරම්භක ලක්ෂ්‍ය වුණ අවස්ථාව. ඒ 1965 අවුරුද්ද විසඳ ගන්නම බැරි තරමට උත්සන්න වෙච්ච වාර්ගික සහ දේශපාලන ප්‍රශ්න නිසා සිංගප්පූරුව මැලේසියානු සම්මේලනයෙන් එළියටම දානවා. ඇතරම මේ වෙලාවේ ගොඩක් අය හිතුවේ හරි සිංගප්පූරුවේ කතාව එතනින් ඉවරයි කියලා. මේ ලී ක්වාන් යූගේම වචන වලින් එයා කිව්වා මට නම් මේක මා වේදනාත්මක මොහොතක්. මගේ මුළු ජීවිත කාලයම, මගේ මුළු වැඩිහිටි ජීවිතයම මම විශ්වාස කළේ මේ භූමි දෙකේ එකමුතුව ගැන. මේ වෙන්වීම ප්‍රකාශයට පත් කරද්දී මුළු ලෝකෙම බලාගෙන ඉදී රූපවාහිනියේ එයාගේ ඇස් දෙකෙන් කඳුළු ආවා. ඒකෙන් තේරෙනව නේද? ඒ මොහොතේ එයාට දැනුණු ඒ පෞද්ගලික වේදනාවයි ඒ කරටගත් වගකීමේ බරයි කොයිතරම්ද කියලා. ඉතින් වැදගත්ම දේ තමයි ඊළඟට නොන දේ. කොහොමද එයා මේ මහා ව්‍යසනයක් තමන්ගේ සාර්ථකත්වයේ අඩිතාලම කරගත්තේ? අලුතෙන් ඉපදුණු මේ රටට මුහුණ දෙන්න තිබුණු අභියෝග දිහා පොඩ්ඩක් බලන්න. කිසිම ස්වභාවික සම්පතක් නැහැ. රටේ තරුණයන්ට රස්සා නැහැ. අධික විරැකියාවක්. මිනිස්සු ජාතිය අනෝ ගැඹුරට බෙදිලා. අඩුම තරමේ රට ආරක්ෂා කරගන්න ස්වාධීන හමුදාවක්වත් නැහැ. ඇත්තට මේ වෙලාවේ හැටියට මේවා ජය ගන්නවා කියන එක හීනයක් විතරයි වගේ පෙනුනේ. හැබැයි ඔහුගේ ක්‍රමය වුණේ නිර්දය විදිහට ප්‍රායෝගික වෙන්න එක. එයා හැම ප්‍රශ්නයකටම විසඳුමක් හොයාගත්තා. ස්වභාවික සම්පත් නැද්ද? ප්‍රශ්නයක් නෑ. අපි මේක ලෝකෙටම ඕන විලඳ මධ්‍යස්ථානයක් කරනවා. රස්සා නැද්ද? අපි ලෝකෙටම වැඩ කරන්න පුරුවන් දක්ෂ ශ්‍රම බලකායක් හදන අධ්‍යාපනයක් දෙනවා. වාර්ගික ගැටුම් තියෙනවද? අපි දැඩි නීති දානවා. ඒ වගේම හැමෝටම එකට ජීවත් වෙන්න පුළුවන් පොදු නිවාස හදනවා. දූෂණීය ප්‍රශ්නේ බිඳුවටම ගේනවා. ඒකට නීති හදනවා. එයාගේ එකම දර්ශනය උනේ මේ රටට නොනැසී ඉන්න නම් ප්‍රතිඵල පෙන්වන්න ඕනේ කියන එක. හැබැයි කියන්න ඕන එයාගේ ක්‍රම හැමෝම අනුමත කළේ නැහැ. ඒක ගොඩක් මතභේදාත්මකයි. විවේචකයෝ කියන්නේ එයාගේ පාලනය අධිකාරිවාදී ඒකාධිපති කියලා. මාධ්‍ය නිදහස, විරුද්ධ මත මේවා සීමා කරා. හැබැයි එයාගේ පැත්තෙන් තිබුණු තර්කය තමයි රටක් විදිහට නොනැසී ඉන්න නම් විනය අත්‍යවශ්‍යයි කියන එක. ඒ නිසා එයා හැම දෙයකටම වඩා රටේ ස්ථාවරත්වයකයි ආර්ථික ප්‍රතිඵලවලටයි මුල් තැන දුන්නා. හොඳයි. එහෙනම් අපි බලමු එයාගේ දශක ගානක නායකත්වයේ ප්‍රතිඵල මොනවද කියලා. මේවා නම් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. බලමු එයා සිංගප්පූරුවට ඉතිරි කරලා ගිය උරුමය මොකද්ද කියලා. මෙන්න බලන්න ඔහුගේ ප්‍රතිපත්තිවල ඍජු ප්‍රතිඵල. අද මුළු ලෝකයේම සිංගප්පූරුව දිහා බලන්නේ කොහොමද? දූෂණීය ඉතාම අඩු රටක්. ආර්ථිකයේ අතිශයින් ශක්තිමත්.
අධ්‍යාපනය ලෝකේ ඉහළම තැනක තියෙනවා. අන්නේ කුළුණු තුන උඩ තමයි අද තියෙන නූතන සිංගප්පූරුව ගොඩනැගිලා තියෙන්නේ. එහෙම බැලුවම එයාගේ මුළු ක්‍රමවේදයම අපිට සරල පියවර තුනකට ගේන්න පුළුවන්. පළවෙනි එක තමයි යථාර්ථය කොච්චර කටුක වුණත් ඒකට කෙලින්ම මුණ දෙන එක. දෙක, හම්බවන හැම අවාසියක්ම හැම බාධකයක්ම Tamanට වාසියක් අවස්ථාවක් කරගන්න එක. අන්තිමට තුන්වෙනි එක පැහැදිලි දැක්මකින් බය නැතුව දිගු කාලින කැපවීමකින් නායකත්වයේ දෙන්න එක. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. එකම දෙයක් ගැන පරම අවධානය යොමු කරොත් ඇත්තටම ඕනෑම අවාසියක් ඕනෑම අභියෝගයක් අවස්ථාවක් කරගන්න පුරුවන්ද? ලී කුවන් යූගේ ජීවිත කතාව අපිට ඉතිරි කරන්නේ අන්න ඒ ගැඹුරු ප්‍රශ්නය.